ආයිබෝවන්. අද මම ඔයගලන්ට විස්තර කියන්න යන්නේ ලංකාවේ තියෙන තවත් එක් ලස්සන ජලාශයක් පිළිබඳ විස්තරයක්. මේක තමයි බෝතැන්න ජලාශය. සමහර විට ඔයගොල්ලෝ ලංකාවේ විදුලි නිෂ්පාදනය පිළිබඳ කතා බහ කරනකොට මේ ජලාශය ගැන අහලා ඇති. ඉතින් මෙතන විදුලි බලාගාරයකුත් තියෙනවා. ඉතින් මේ බෝතැන්න පිහිටලා තියෙන්නේ ඔයගොල්ලෝ නුවර ඉඳන් දඹුල්ල පැත්තට එනකොට මේ නාවුල ඒ පැත්තට කිට්ටු වෙන්න තමයි මේක තියෙන්නේ. ඉතින් කවුරුත් දන්න තැනක් තමයි මේ නාලන්දා ගෙඩිගේ. මේ නාලන්දා ගෙඩිගේටත් කිට්ටුවෙන් තමයි මේ බෝතැන්න ජලාශය පිහිටලා තියෙන්නේ. ඉතින් මම විස්තරයක් කියන්නම් ඔයගලන්ට මේ ජලාශයේ ඩෑම් එකයි ජලාශය පෙන්වන ගම. එකතු වෙලා ඉන්න travel diary by චින්තකෙක්. බෝතැන්න ජලාශය බලන්න කලින් අවසර ගැනීමක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. හවස 4ට කලින් එන ඕන කෙනෙකුට ප්‍රවේශ පත්‍රයක් මිලදී අරගෙන මෙතන බලන්න පුළුවන්. මාතලේ පැත්තේ ඉඳන් එනවා නම් එන පාර තමයි මම මේ පෙන්නලා තියෙන්නේ. අබංගක හරස් කළා හදලා තියෙන මේ බෝතැන්න ඩෑම් එකෙන් අක්කරාඩි 21000ක ජල ධාරිතාවක් දරාගෙන ඉන්නවා. මීටර 30ක් උස මීටර 226ක් දිග මේ ඩෑම් එකෙන් එකතු වෙන ජලයෙන් බෝතැන්න විදුලි බලාගාරයෙන් මෙගාවොට් 40ක අමතර විදුලි බලයකුත් නිෂ්පාදනය කෙරෙනවා. ජලාශයේ තියෙන ප්‍රධාන වාන්දරටු 6ට අමතරව තියෙන මඩ සොරවුව තමයි මේ තියෙන්නේ. පහළ තියෙන ගොවිබිම් වලට ජලය සපයන්න තමයි මේක ගොඩක් වෙලාවට විවෘත කරලා තියෙන්නේ.